ආයිබෝවන් යාළුවනේ. අද මම ඔයාලට ගෙනාවේ ඉක්මනින් සහ පහසුවෙන්ම හදාගන්න පුළුවන් රස කෑමක්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ටික මම දාලා තියෙනවා. දැන් අපි හදාගෙන ඉන්නේ බලමු. මම මෙතන පොළුවේ පිටි එක සමාන ප්‍රමාණයකින් සහ සීනි සමානට 3 කාලක් අරගෙන තියෙනවා. අපි දැන් මේක හදාගමු. මුලින්ම පොල් ටික දැන් මේකට පිටි ටික එකතු කරගන්න. සීනි ටිකත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න. දැන් වතුර ටික එකතු කරලා හොඳින් කවලම් කරගන්න. අතේ ඇලෙන්නේ නැති පදනමට හොඳින් කවලම් කරගන්න. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට ගුලි හදාගනිමු. එතනදී ඔයාලා ලොකු ගුලි හදාගන්න එපා. හැමෝත් මැද අමු වෙනවා. ඒක නිසා සාමාන්‍ය ගානට මම මෙන්න මේ මං හදන ගානට වගේ ගුලි හදාගන්න. ඔයාලට ඕන නම් මේ ගුලි හදන්න නැතුව ඔයාලට මේ ටික තුනී කරලා කෑලි කපල උනත් ගන්න පුළුවන්. අතේ ඇලෙනවා නම් ඔයාලා අතේ පිටි ටිකක් ගාගෙන ගුලි ටික හදාගන්න පුළුවන්. හදාගත්ත ගුලි ටික තියාගන්න භාජනයට පිටි ටිකක් ඉහලා ඒ ගුලි ටික තියාගන්න. දැන් අපි ඒ ටික බැදගනිමු. තෙල් චාක්‍රියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ ඒකට අපි මේ හදාගත්ත ටික දාලා රන්වන් පාට වෙනකන් හොඳින් බැදගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත ගුලි ටික. ඔයාලත් ඉක්මනින්ම සහ පහසුවෙන්ම හදාගන්න පුළුවන් මේ රස කෑම හදලා බලන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.